විතර කියලා. ඒ වගේ පොඩි නෑ ඒගොල්ලන්ට සම්බන්ධව කරන දේවල් වලින් අපිට වර්ධින්න විදියක් නෑ. බැඳින් තියා ගන්න අරකයි. ඒගොල්ලන්ව සතුටු කරන්න බලන්න ඕනේ. ඒගොල්ලන්ව සාන්තියටපත් කරන්න බලන්න ඕනේ. වර්ධින්න බෑ කෙනාට කවදාවත්. තාත්තා මොකද කියන්නේ? අම්මගේ හිත රිදෙනොතින් මේ මොනවාද මුල් කපනවා වගේ කියනවා. පරණ කාලේ ආදි කාලේ පඬිවරු කියන දෙයක්. එතකොට ඒතර මුල් කැපුවොත් නම් ඉතින් ගහම පැරිලාම යනවා. එතකොට තාත්තගේ හිත රිදෙනවා කියන්නේ හිත රිදෙනවා හරි දුක් වෙනවා මොකක් හරි වුණොත් අර උණු වතුර දානවා වගේ. එතකොට හිමීට කොළ මොකද්ද? කොළ හිමීට මැරෙනවා. යම් දෙයක් ඔය දෙන්න ඉතින් පරිස්සම් වෙන්න ඕන දෙයක්. තමයි අපිට ගැළපෙන්නේ නැතිනම් මගේ තාත්තා එහෙම මම මෙහෙම හිතන්නේ තාත්තා මෙහෙම හිතන්නේ. එහෙම තමයි තිබ්බේ. හොඳලාදී මම ලොකුවට මේ ලොකුවට මුරන් වෙලා කටයුත්තක් කරන්න ගියේ නැහැ. ඒක පොඩ්ඩක් අවබෝධ කරගෙන ඒගොල්ලන්ගේ ආශිර්වාද ලබාගෙන තව ඉතින් ඒක ලොකුවටම අවශ්‍යයි. පස්සේ විරුද්ධ වෙච්ච එක්කෙනාගේම ආශිර්වාදය තමයි බලයකට හිටින්නේ. ඒක ඒ අය නරකට නෙමෙයි. ඒක හරි පුදුමයි. ඒගොල්ලන්ගේ චේතනා බ්‍රහ්ම විහරණයත් එක්ක නෙන්නේ. අය මහාන වෙන්නේ එනකොට ඔක හරියට සලකනවා මේ කට්ටියගේ මේ සමහර හතරලමක් මහානලා ඉනවා දැන් මේකත් මම ඉතින් බලාපොරොත්තු වුණොම ගිහිල්ලා පින්වතුන්ගේ පින් වැඩි වුණොත් ඕම් මහාන වෙන එකටම යන්න ලැබෙන්නේ කියලා මේ මායාවල් ඇස්සේ ඉන්නේ නැතුව මේවා කරොත් ඒක වැඩි වෙනවා. මේ වගේ රිට්‍රීට් එහෙම නිතරම මමත් එහෙම කරානේ මාසයක රිට්‍රීට් එක ජර්මන් හාමුදුරුවොත් එක්ක. අන්න එහෙම ඉඳපු ඒ වලින් තමයි අර පාර කැපෙන්නේ. නැත්නම් අපි ඉඳලා ඉట్లా හම්බෙලා දම් පෑම් පූජා කළා එහෙම ගියා නම් ඒක හරියන්නේ නැහැ. ඒ පින මදි.